සියලු දෙනාටම ආයිබෝවන්. ඉතින් ඔයාලට මම මේ පෙන්ඩුලම් රීඩින් එකෙන් අරගෙන ආවේ ඕගොල්ලෝ හිතන කාරණාව මේ වසර ඇතුළත ඉටු කරගන්න පුළුවන් වේද කියන එක තමයි දැන් මම මේ රීඩින් එකෙන් බලන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම අංක 3ක් ලබා දෙනවා. අංක 1, අංක 2, අංක 3. මේ අංක 3න් එක අංකයක් තෝරගන්න. ඉතින් මම මේ දීලා තියෙන අංක 3න් එක අංකයක් තෝරගෙන ඔයා රීඩින් එක අරගන්න. ඉතින් මේ රීඩින් එකෙන් ලබා දෙන්නේ මේ වසර ඇතුළත ඔයා හිතාගෙන ඉන්න දේ වෙනවද නැද්ද? එහෙම නැත්නම් සමහර විට වෙනවද කියන එක තමයි මේ රීඩින් එකෙන් ලබා දෙන්නේ. හොඳයි. එහෙමනම් ඉක්මනින්ම අංකයක් තෝරගන්නකෝ. ඔව් අංක 1 තෝරපු ඔයාගේ රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් අපි බලමු අංක 1 තෝරපු ඔයාට මොන වගේ රීඩින් එකක්ද ලැබෙන්නේ කියලා. ඔයාගේ ඒ හිතාගත් කාරණාව මේ වසරේ ඉටු කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වසරේ ඉටු කරගන්න බැරිද? එහෙම නැත්නම් සමහර විට මේ වසරේ ඉටු කරගන්න පුළුවන් වෙයිද කියලා තමයි මම කියන්නේ. ඉතින් එහෙමනම් ඔයාගේ ඒ අදාළ රීඩින් එක බලමු. ඔව් අංක 1 තෝරපු ඔයාලට කියන්නේ ඕගොල්ලෝ හිතාගත්ත කාරණාව මේ වසරේ ඉටු කරගන්න එක සමහර විට කරගන්න පුළුවන් කියලා. ඒක ඉටු කරගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ 60ක් වගේ ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. පෙන්ඩුලමෙන් කියන්නේ ඒක 100 ගානෙන් කිව්වොත් 60ක් වගේ. ඒ කියන්නේ ගොඩක් chance එක තියෙනවා. හොඳයි. දැන් මම බලන්නේ අංක 2 තෝරපු ඔයාගේ පෙන්ඩුලම් රීඩින් එක. ඉතින් ඔයා හිතාගෙන ඉන්න දේ මේ වසරේ ඉටු කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඉටු කරගන්න බැරි වෙයිද? සමහර විට ඉටු කරගන්න පුළුවන්ද? ඉටු කරගන්න තියෙන chance එක වැඩිද? ඉතින් අපි බලමු අංක 2 තෝරපු ඔයාට මොන වගේ රීඩින් එකක්ද ලැබෙන්නේ කියලා. ඔව් ඔයාලට පේනවා ඇති පෙන්ඩුලමෙන් කියනවා ඔයා හිතාගත්ත දේ මේ වසර ඇතුළත ඉටු කරගන්න පුළුවන් කියලා. 80ක් 90ක් 100ක් ඉටු කරගන්න තියෙන chance එක වැඩි. ඔව් දැන් අපි බලන්නේ අංක 3 තෝරපු ඔයා හිතාගත්ත දේ මේ වසරේ ඉටු කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි බලමු පෙන්ඩුලමෙන් මොනවද කියන්නේ කියලා.
ඔව් ඔයාලට පේනවා ඇති මේබි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ 40ක් 50ක් 60ක් 70ත් අතර තමයි තියෙන්නේ. සමහර විට ඔයා හිතපු දේ ඉටු කරගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් බෑ කියලා කියන්නේ නෑ. ඔයා හිතාගත්ත දේ ඉටු කරගන්න බෑ කියලා කියන්නේ නෑ. නමුත් ඉටු කරගන්න නොහැකි වෙන්න පුළුවන් ඔයා ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරේ නැති වුණොත්. ඔයාගේ උත්සාහය නැති වුණොත්, දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයාට මොකක් හරි විභාගයකින් පාස් වෙන්න, විභාගයක් පාස් වෙයිද කියලා හිතුවා කියලා. ඉතින් ඒ විභාගයෙන් පාස් වෙන්න නම් ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ඔයාගේ පැත්තෙන් කරන්න ඕනේ දේවල්. ඔයා ඒ විභාගේ පාස් වෙන්න නම් ඔයා ඒකට පාඩම් කරන්න ඕනේ. එහෙමනම් ඒ දේවල් හොඳින් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අර සමහර විට ඔයා හිතපු දේ වෙයි කියලා මේ රීඩින් එකට ලැබුණේ. ඉතින් එහෙමනම් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ tarot prediction and healing කියන YouTube නාලිකාව. ඒ නාලිකාවෙන් ඔයාලට tarot card මගින් අනාවැකි ලබා දෙනවා. ඉතින් ඒ channel එකත් subscribe කරන්න. ඒ වගේම තමයි The Amazing Angels Guide You කියන YouTube නාලිකාව. ඒ නාලිකාව හරහා ඔයාලට දේවතා කාඩ් පත් වලින් දෙවියන් ලබා දෙන අනාවැකි ලබා දෙනවා. ඉතින් ඒ angel කාඩ් පත් වලින් ඔයාලට කියන්නේ දෙවියන් ඔයාට ඉන්න ඕන විදිහ තමයි කියන්නේ. මෙන්න මේ විදිහට ඉන්න කියලා කියනවා. ඒ වගේම ඉඟි මගින් ඔයාට මඟ පෙන්වීම කරනවා. ඉතින් ඒ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් එහෙමනම් පෙන්ඩුලම් රීඩින් වලින් ආයෙත් දවසක හම්බ වෙමු.